මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ රුපියල් ලක්ෂ 2ක ඉන්කම් එකක් ගෙනව රුපියල් 1800 ඇඩ් කැම්පේන් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ROAS එක කියන්නේ return on ad spend 117ක් වෙලා දෙන්නේ. ඒ කියන්නේ ඔයා ඇඩ් එකට වියදම් කරන හැම රුපියලකටම 117ක revenue එකක් earn කරගෙන තියෙනවා. අපි බලමු මේ කැම්පේන් එක ගැන ක්ලයන්ට් මොකද්ද කියන්නේ කියලා. රයිට්. අපි එහෙම ක්ලයන්ට් ගෙන් කොහොමද කැම්පේන් කියලා රයිට් ඔයාලා බලා ගන්න පුළුවන්. ක්ලයන්ට් අපිට යාගේ ROS එක කැල්කියුලේට් කරලා එවලා තියෙනවා. මොකද අපි අපේ ක්ලයන්ට්ලාට කියලා තියෙනවා කොහොමද යාගේ ඇඩ් එකට රිටර්න් එක කැල්කියුලේට් කරගන්න කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. 117යි ROS එක. ඒ කියන්නේ ඔයා වියදම් කරපු එක රුපියලකට රුපියල් 117ක රිටර්න් එකක් ඇවිල්ලා තියෙනවා. අපි යමු කැම්පේන් එකට. මේ කැම්පේන් එක පාවිච්චි අපි ක්‍රියේට් කරා වොයිස් ඕවර් වීඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. අපි ඒකට තමයි කැම්පේන් එක කරේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මැසේජස් 178ක් ඇවිල්ලා තියෙනවා. per message cost රුපියල් 10යි. රුපියල් 1797ක් විතර වේදන් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ hook rate එක 143ක hook rate එකක් තියෙනවා. ඒතර මේ වීඩියෝ එක වොයිස් ඕවර් වීඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මේක අපිව තමයි අපේ ඒජන්සි එකෙන්ම තමයි ඩිසයින් වෙන්නේ. මොකද අපේ ක්ලයන්ට්ලා ක්‍රියේටිව්ස් ඔයාලටත් මේ වගේ කැම්පේන් එකක් කරගන්න ඕන නම් කතා කරන්න එක්සයිට් මීඩියා අපිට.